ඉතින් යාළුවනේ මේ මම දැන් ඉන්නේ මේ ඩුබායි ඉන්වෙස්ට්මන්ට් පාක් එක. මේ ඉන්වෙස්ට්මන්ට් පාක් කියන්නේ මේ තමයි ඩුබායි ෆ්‍රී සෝන් එකේ වැඩ කරන ගොඩක් කම්කරුවෝ මෙහෙ තමයි ඉන්නේ. මෙහෙ තමයි කැම්ප් තියෙන්නේ. ඒ කියන්නේ නිදහස් වෙළඳ කලාපයේ වැඩ කරන කට්ටිය ඉන්නේ මෙහෙ තමයි. මේ හැමතැනම තියෙන මේ කැම්ප් තියෙන්නේ. මේ වගේ තමයි ඉන්නේ. ඔන්න මම දැන් පාර මාරු වෙන්න හදන්නේ. මෙතනින් තමයි යන්න තියෙන්නේ අයිකෝ සුපර් මාකට් පැත්තට. මෙන්න බලන්නකො ඉතින් මෙහි ගස් වලට දාලා තියෙන වැඩ කොහොමද කියලා. කොච්චර අවුව වැටුණත් මෙහි ගස් වල තියෙන ලස්සන බලන්න. මෙන්න කොළ පාට. මෙච්චර රස්න කාලේ වුණත් කිසිම කොළයක්වත් මැලවිලා ගිහිල්ලා නැහැ. මෙන්න බලන්න. මෙන්න බලන්න මෙහෙත් එක දිගටම තියෙන කෑම තමයි. මේ හැම තැනම මේ ඩුබායි ප්ලීස් වොන් එකේ වැඩ කරන ශ්‍රී ලංකන්, ඉන්දියන්, නේපාල්, නැෂනලිටි සේරම ඉන්නවා මෙහෙ තමයි. බලන්න. මේ බලන්න දැන් මම අයිකෝ සුපර් මාකට් පැත්තට ආවා. මේ හරිය ටිකක් ලස්සනයි. ලස්සනට හදලා තියෙනවා. බලන්නකො ගස් වුණත් ලස්සනට හැඩයට හදලා තියෙන ලස්සන. දැන් මේ වෙලාව උදේ 7ට වගේ ඇති. ඒ වුණත් බලන්නකො වැටලා තියෙන අවුව කොහොමද කියලා. බලන්න යාළුවනේ තවල් ලස්සන තැනක්. ආහේ තියෙන රවුන්ඩ් බෝඩ් එකක්. මන්ද කනකොල්ල හදලා රටයි දෙකක් හදලා වතුර බලන්නකො මේ වතුර පැය 24ම වතුර යනවා. කනකොල්ල වලට. අන්න මේ තියෙන මෙච්චර අවුව තියෙන වෙලාවේ බලන්න ලස්සන කොහොම ගහක්. මේ කොහොම ගහ යට නම් මාට පූල් එකක් තියෙනවා. දැන් ඉඳ ගන්න පොඩි කොහොමක් තියෙනවා. ඒ වෙලාවට මාට ලස්සනක් තියෙනවා. බලන්න. මොන්න කුරුල්ලෙක් ඉන්නවා. මේක බලාගන්න ඩුබායි වල. කුරුල්ලෙක් ඉන්න බලන්න. මෙතන නම් ඉතින් පාර ටිකක් හරි නෑ. වෙල්ල තමයි තියෙන්නේ. අකුල් වල ගෑවෙනවා. අනිතර වෙයි පාර තමයි තියෙන්නේ. ඔන්න යාළුවනේ. මෙතන තමයි ඩුබායි මෙට්‍රෝ ස්ටේෂන් එක තියෙන්නේ.
මේ තියෙන්නේ දුබායි ඉන්වෙස්ට්මන්ට් පාර්ක් එකේ මෙට්‍රෝ ස්ටේෂන් එක. මෙතන තමයි බස් හෝල්ඩ් එක. ඔන්න කියනකොටම ආවා. ඔන්න දුබායි මෙට්‍රෝ එකක් ආවා. ඔන්න බලා ගන්න දුබායි මෙට්‍රෝ එක. දුබායි මෙට්‍රෝ. අනසල කොච්චර ලස්සනද කියලා. යාළුවෝ ඉතින් මම දැන් කැම්ප් එකට යන්න හදන්නේ. මට සතියකට සැරයක් තමයි ඕප් එකක් තියෙන්නේ. පාන්දර 2:00යි දවල් 2:00යි තමයි ෂිෆ්ට් එක වැඩ. පැය 12ක් වැඩ. ලබන සතියේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. දැන් මට උදව්වක් කරන්න මාව follow කරලා මේ වීඩියෝ එක share කරලා තව අලුත් වීඩියෝ එකකින් ලබන සතිය හමු වෙමු. හැමෝටම බුදු සරණයි.